හායි අද වීඩියෝ එක ලස්සන ඇක්වස්කේපින් කරන අයට ගොඩක් උදව් වෙන දෙයක් ගැන. ඒ තමයි මෙන්න මේ ග්ලූ එක. මේක ගැන දන්න අයත් ඇති. දන්නේ නැති කට්ටියට තමයි අද වීඩියෝ එක. ඇක්වේරියම් ප්ලාන්ට්ස් ගැන දන්න කට්ටිය දන්නවා මේ වගේ අනුබියා මෙන්න මේ වගේ මෝස් වර්ග ඊළඟට ෆර්න් වගේ දේවල් අපිට සොයිල් එකේ හිටවන්න බෑ. අනිවාර්යෙන්ම වුඩ් එකක හරි නැත්නම් ස්ටෝන් එක ඇටච් කරන්න ඕනේ. ගොඩක් කලාවට අපි කරන්නේ මෙන්න මේ වගේ නූලකින් ඩ්‍රිෆ්ට් එකට හරි ස්ටෝන් එකට හරි තියලා අපි ගැට ගන්න එක තමයි කරන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ. පොඩි හાર્ඩ්ස්කේප් එකක නම් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් අපි ටිකක් ලොකු හાર્ඩ්ස්කේප් එකක් වගේ නම් මෙන්න මේ වගේ ටිකක් අතු ගොඩක් තියෙන මේ වගේ හાર્ඩ්ස්කේප් එකක අපිට ටිකක් අමාරුයි නූලකින් ඒ වගේ දෙයක් ගැට ගහගන්න. ඉතින් ඒ වෙනුවට තමයි අපිට පුළුවන් මෙන්න මේ ග්ලූ එක යූස් කරන්න. මේක සුපර් ග්ලූ එකක්. හැබැයි ප්ලාන්ට්ස් වලටම ස්පෙෂලි එන ග්ලූ එකක්. අපි කඩෙන් ගන්න සාමාන්‍ය සුපර් ග්ලූ වගේ නෙමෙයි මේක තියෙන්නේ ජෙල් එකක් විදිහට. මං කියලා දෙන්න යන්නම් අපි මේ ග්ලූ එක කොහොමද පාවිච්චි කරන්න කියලා. මම මෙතන ඔයගොල්ලන්ට උදාහරණයකට අරන් තියෙනවා අනුබියාස් පෙටීටි පැල දෙකක් පීකොක් මෝස් ටිකක් තියෙනවා ලාවා ස්ටෝන් එකක් තියෙනවා ඒ වගේම මේ වගේ කොකෝ ෂෙල් එකක් තියෙනවා. ඔයාලා මේ වගේ මෝස් එකක් අලවන්න ගන්නවා නම් ඉස්සෙල්ලම අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ වැඩිපුර තියෙන වතුර ටික පොඩ්ඩක් තෙත මාත්තු කරලා අයින් කරගන්න ඕනේ. මුලින්ම අපි කරන්නේ මේ අපිට පැලේ අලව ගන්න ඕන තැනට ඉස්සෙල්ලා මේ ග්ලූ එකෙන් පොඩි ඩොට් එකක් තියාගන්න එක. ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලගේ මෝස් එකේ මම නම් සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මෙහෙම කෙලවරක් තමයි අලවන්නේ. ප්‍රමාණය වැඩි වගේ නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ පොඩි පෝෂන් එකක් අරගෙන අලව ගන්න. මෙන්න මේ විදියට. අවශ්‍ය නම් ඔයගොල්ලන්ට මේ තව පොඩි ඩොට් එකක් පල්ලෙහෙන් තියාගෙන මේක මේ විදියට අලව ගන්න පුළුවන්. අනුබියාස් අලවනවා නම් ඔයගොල්ලන්ට කරන්න ලේසිම වැඩේ කලින් විදියටම පොඩි ග්ලූ ඩොට් එකක් තියාගෙන මෙන්න මේ අනුබියාස් එකේ ඔයගොල්ලන්ට පේනවනේ මේ කඳ හරිය ඒක මෙතනට තියලා අලව ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් වගේ ඇති වේලෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් ඒක ෆිෂ් ටැංක් එකට දාන්න. කොකෝ ෂෙල් එකක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ ලාවා ස්ටෝන් එකක් යූස් කරන්න. අනුබියාස් අලවන්න පුළුවන් නම් ලාවා ස්ටෝන් එකක මුල් හොඳට හැදෙනවා. මේ තියෙන්නේ මම ඒ විදිහට අලවගත්ත ෆර්න් මෝස් ටිකක්. ඔයාලට පේනවා ඇති මෙතන ෆර්න් එකේ මුල් ඇදලා තියෙනවා. මේ තියෙන්නේ මම ඒ විදිහට අලවල තිබුණ අනුබියාස් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒකේ රූට්ස් එහෙම හොඳට හැදිලා තියෙනවා. මේ ඔයාලා දකින්න ටැංක් එකේ මෝස් අලවලා තියෙනෙත් මම ග්ලූ එකෙන්. මම මේක මුලින්ම අලවපු ගමන්ම ගත්ත ෆොටෝ එකක් දාන්නම්. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ග්ලූ එක ඔයාලගේ ඇක්වේරියම් ප්ලාන්ට්ස් වලට 100% සේෆ් ග්ලූ එකක්. ලාවා ස්ටෝන් එක අලවනවා නම් ලාවා ස්ටෝන් එකට අර කලින් විදිහටම ඔයගොල්ලන්ට පුළුවන් ග්ලූ ඩොට් එකක් තියලා මෙන්න මේ විදිහට අනුබියාස් එක අලව ගන්න.
ඔයගොල්ලන්ට මේ ග්ලූ එකක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ එක සැරයක් පාවිච්චි කරාම ඔයාලට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. ඒකට ගොඩක් කල් යූස් කරන්න පුළුවන්. මේ ග්ලූ එකක් ඔයගොල්ලන්ට මගේ ෂොප් එකෙන් ගන්න පුළුවන් රුපියල් 250කට. ෂොප් එකේ මම ලින්ක් එක දාලා තියන්නම්. කැමති අයට ඕඩර් කරන්න හරි ෂොප් එකට ඇවිල්ලා ගන්න හරි පුළුවන්.